ටාටා IPL 2026 තරඟාවලියේ තවත් ප්‍රබල තරගයක් සන්රයිසර්ස් හයිඩ්‍රබාද් හා කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැත්වුණේ කොල්කතා නුවර ඊඩන් ගාර්ඩන් ක්‍රීඩාංගණයේදී. කාසිය වාසිය දිනාගත් කොල්කතා නායක අජන්කියා රහානි පන්දු යැවීමට තීරණය කරනවා. ඒ අනුව පන්දුට පාර දීමට පැමිණි සන්රයිසර්ස් පිටිකරුවන් පන්දු වාර 20 අවසානයේ කඩලු 8ක් දැවි ලකුණු 228ක් රැස් කිරීමට සමත් වුණා. ප්‍රබල ආරම්භගත සමෘද්ධතාවයක් පැවැත් වූ ට්‍රැවිස් හෙඩ් හා අභිෂේක් ශර්මා අතරේ බෙදියාමත් සමගම හෙන්රි ක්ලාසන් හා නිතීෂ් කුමාර් රෙඩ්ඩි යන ක්‍රීඩකයන්ගේ සුපුරුදු දක්ෂතා හමුවේ සන්රයිසර්ස් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කර කොල්කතා ක්‍රීඩකයන්ට පන්දු වාර 16 අවසානයේ සියලු දෙනා දෙවි රැස් කිරීමට හැකි වුණේ ලකුණු 161ක් පමණයි. පළමු තරගයේදී දැඩි පීඩනයකට හසු වුණා. දෙවන තරගයේදී ලද අවස්ථාවේ නොපරිම ප්‍රයෝජනගත් දේශාන් මාලිංග අද තරගයේදී සුපිරිම රන් අවුට් දෙකකට තම දායකත්වය දක්වමින් අති දක්ෂ උඩ පන්දු රැකීමක් සමගින් පන්දු වාර දෙකක් යවා ලකුණු 14ක් පමණක් ලබා දී කඩලු දෙකක් මෙහෙලීමට සමත් වුණා. නමුත් මීට පෙර සන්රයිසර්ස් ආදේශ ක්‍රීඩකයා ලෙස ඉෂාන් මාලිංග නම් කිරීමත් සමගම ඉන්දිය ප්‍රේක්ෂකයෙකු පවසා තිබුණේ ඉෂාන් මාලිංග වැනි විහිළු සාගත පන්දු යවන්නන් යොදා ගැනීම නිසා සන්රයිසර්ස් කණ්ඩායම විහිළුවක් වී ඇති බවයි. නමුත් ඊයේ තරගයේදී ඒ සෑම දෙයකටම පිළිතුරු ලබා දීමට ඉෂාන් මාලිංගට හැකියාව ලැබුණාය කියන අනිවාර්යෙන් කිව යුතුයි. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.